ඉතින් අදත් සුබ දවසක් කියලා සියලු දෙනාම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද මම කතා කරන්න යන්නේ දැනටමත් ගැසට් වෙලා තියෙන කළමනාකරණ සේවා නිලධාරී විභාගයට කොහොමද ඔන්ලයින් අයදුම්පත් යොමු කරන්නේ කියලා මුලින්දම්ම. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක මුලින්දම්ම රැඳී මම ඔයාලට මේ ගැන හරියටම step by step කියලා දෙනවා. ඉතින් මගේ මේ වීඩියෝ එක හොඳ නම් ඔයාලට පුළුවන් good video කියලා කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරගෙන යන්න. එහෙනම් අපි යමු දැන් වීඩියෝ එකට. ඉතින් කළමනාකරණ සේවා නිලධාරී තුන්වන ශ්‍රේණියට බඳවා ගැනීමේ විවෘත තරංග විභාගයට ඇප්ලිකේෂන් අයදුම්පත් යොමු කරන්න ඔයාලා යොමු වෙන්න ඕනේ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තු වෙබ් අඩවියට. අපි කවුරුත් දන්න donates.lk වෙබ් අඩවියට. ඔයාලට මේ වෙබ්සයිට් එකට යන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් පම් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ link එකක් දාගෙන ඒ link එකෙන් ඔයාලට යන්න පුළුවන්. ඉතින් මේ වෙබ්සයිට් එකට අපි ආවට පස්සේ මේ වෙබ්සයිට් එකේ මෙන්න මෙහෙම චුට්ටක් යරට ගියාට පස්සේ මෙතන තියෙනවා online application recruitment/eb exams කියලා. අපි එන්නේ කුඩ මෙන්න මේ විදිහට ක්ලික් කරන්න ඕනේ ඊළඟ පියවරට යන්න අපිට අදාළ application එක හොයාගන්න. ඉතින් අනේම දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ තැනකට ගේනවා. මෙතනින් කොටු තුනක් පේනවා විවිධ වර්ණ වලින්. ඉතින් අපි අදාළ විභාගයට අයදුම් කරන්න යනවා නම් මෙතනින් දම් පාටින් පේන මෙන්න මේ apply for exam කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ ඊළඟ පියවරට යන්න. මේකට අයදුම් කරන්න. අය බලමු මේ apply for exam කියන එකට ක්ලික් කරලා ඊළඟ පියවරට යන්න. අන්න එහෙම apply for exam කියන දම් පාඩුවට ක්ලික් කරාට පස්සේ ඔයාලා මෙන්න මේ වගේ තැනකට ගියනවා. මෙතන විභාග කීපයක් වෙන්නන්න පුළුවන්. දැනට අපිට අයදුම් කරන්න පුළුවන්. ඉතින් අපිට අදාළ විභාගයේ දැනට අපි අයදුම් කරන්න යන්නේ මෙන්න මේ විභාගයට Open Competitive Exam for Recruitment to get Grade 3 of Management Service Officers Service කියලා. ඉතින් ඒ විභාගයට අයදුම් කරන විභාග ගාස්තු රුපියල් 600යි කියලා පෙන්නනවා. ඒ ක්ලෝසින් ඩේට් එක ජූනි 30 කියලා පෙන්නනවා. ඊට පස්සේ මෙතන රතු පාටින් ඇප්ලයි කියලා එකක් පෙන්නනවා. ඒක උඩ ක්ලික් කරන්න ඕන ඊළඟ පියවරට යන්න. ඊට කලින් මතක් කරනවා මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා ගැසට් එක. ඒ ගැසට් එක හොඳින් කියවලා ඉන්න මෙතනට අයදුම් කරන්න. මොකද ගැසට් එකේ තමයි සියලුම විස්තර තියෙන්නේ. ඒ ගැසට් එක හොඳින් කියවලා තමයි මේ ඇප්ලයි කියන එකට අපි ක්ලික් කරලා ඊළඟ පියවරට අයදුම් කරන්න යන්නේ. ඉතින් ඒකත් මතක් කරන ගමන් අපි යමු ඊළඟ පියවරට මේ apply කියන එක උඩ ක්ලික් කරලා අයදුම් කරන්න යන්න. ඉතින් අන්න එහෙම apply කියන එක දුන්නාට පස්සේ අපේ අහනවා මෙතන applicants NIC. ඒ කියන්නේ අපේ අයදුම්කරුගේ ජාතික හැඳුනුම්පත් අංකය. ඊට පස්සේ අයදුම්කරුගේ mobile phone number. මේ mobile phone number එක හරියටම ඇතුළත් කරන්න. මොකද මේකට අංකයක් එනවා phone එකට. ඒ නිසා mobile phone number එක තමන්ගේ දුරකථන අංකය මෙතනින් හරියටම ඇතුළත් කරන්න. ඊට පස්සේ ඒ අයදුම්කරුගේ email address එක එකත් හරියටම ඇතුළත් කරන්න. ඇතුළත් කරලා I agree with term and condition කියන එක මේ උඩ ක්ලික් කරාට පස්සේ ඉතින් කහ පාර ටික් එකක් එනවා. ඊට පස්සේ I am not a robot කියන එක උඩ මේ විදිහට ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන next කියන එක උඩ අපි ක්ලික් කරන්න ඕන ඊළඟ පියවරට යන්න. මම හිතන්නේ පැහැදිලි ඇති. ඊට පස්සේ අපි next කියන උඩ ක්ලික් කරලා බලමු ඊළඟ පියවරට ගිහිල්ලා. ඉතින් ඊළඟ පියවරේදී ඔයාලා ඇතුළත් කළ ෆෝන් නම්බර් එකට ඔයාලට මැසේජ් එකක් ඇවිල්ලා ඇති one time password එකක් ඇවිල්ලා ඇති ඉලක්කම් 4ක. අන්නේ ආපු one time password එක තමයි මෙන්න මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඉලක්කම් 4 තමයි මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. එහෙම ඇතුළත් කරලා අපි submit කියන එක දෙන්න ඕනේ ඊළඟ පියවරට යන්න. ඉතින් හොඳින් මතක තියාගන්න මේ කලින් පියවරේදී අපි නිවැරදි ෆෝන් නම්බරයක් තමන් ළඟ තියෙන ෆෝන් නම්බරයක් ඇතුළත් කරන්න ඕනේ. මෙන්න මේ නිසා තමයි. ඊට පස්සේ මෙතනින් submit කියලා දීලා අපි ඊළඟ පියවරට යමු. ඉතින් මුලින්ම අහන්නේ මේ විභාගයට අපි මුහුණ දෙන්න කැමති මාධ්‍ය මොකක්ද කියලා. අපි කැමති මාධ්‍ය මෙතන තෝරන්න පුළුවන්. සිංහලද, දමිළද, ඉංග්‍රීසිද වශයෙන්. අපි සිංහල කියලා මෙහෙම අපිට තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපි කැමති දිස්ත්‍රික්කය මොකක්ද කියලා අපිට තෝරන්න පුළුවන්. ඒක නිසා මේ ගැසට් එකේ හොඳට කියවලා එන්න. ගැසට් එකේ ඒක තියෙනවා තමන්ගේ දිස්ත්‍රික්කය කොහොමද තෝරන්නේ, තමන්ගේ දිස්ත්‍රික්කයට අදාළව කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒ දිස්ත්‍රික්කය තමන්ට අදාළ විදියට තෝරන්න පුළුවන්. මෙන්න මේ විදියට තමන්ගේ දිස්ත්‍රික්කය තෝරන්න පුළුවන්. ඊට පස්සේ අපිට නගරය ලබා දෙන්න පුළුවන්. ඒ ගැසට් නෝට් එකේ තියෙන හොඳටම කියවලින් මම හිතුවේ ගැසට් එක හොඳින් බලලා ඉන්න. අපිට first choice, second choice, third choice විදියට අපිට තියෙන නගරය තෝරන්න පුළුවන් කොහොමද කියලා. අපිට මෙන්න මේ විදියට. ඊට පස්සේ ඔයා disable කෙනෙක්ද කියලා අහනවා. ඒකත් ගැසට් එකේ paragraph 8 කියන එකේ තියෙනවා කියලා මොකද කියලා. ඔයා disable කෙනෙක් නෙවෙයි නම් no කියලා දෙන්න. ඊට පස්සේ ඒ සෙක්ෂන් එක පුරවලා ඉවරයි. ඊළඟට තියෙන්නේ personal information කියන සෙක්ෂන් එක. මෙතන තමන්ගේ personal information පෞද්ගලික තොරතුරු ඇතුළත් කරන නම ලිපිනය ඒ වගේ තොරතුරු තමයි මෙතනින් අහන්නේ.
ඊට පස්සේ සිවිල් ස්ටේටස් කියලා කියන්නේ තමන් මැරිඩ් දන් මැදලාද නැද්ද කියන එක. තවදුරටත් කියනවා නම් මෙතනින් තමන්ගේ පෝස්ටල් ටවුන් එක ඒ ටික උඩින් ඇතුළත් කරන්න පුළුවන්. ඉතින් හොඳින් මතක් කරනවා මේවා තමන්ගේ සම්පූර්ණම ඇතුළත් කරන්න ඕනේ බ්ලොක් කැපිටල් ලෙටර්ස්. එහෙම නැත්නම් ඉංග්‍රීසි කැපිටල් අකුරෙන් තමයි ඒවා ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට මතක් කරනවා මෙතනින් ජෙන්ඩර් එක ඒව ටික තෝරලා ජෙන්ඩර් එක ෆීමේල්ද මේල්ද කියලා කියන්නේ. ඊට පස්සේ date of birth තමන්ගේ උපන්දිනය. ඊට පස්සේ closing date එකට closing date කියන්නේ අපි දන්නවා මේ application closing date එක කවද්ද කියලා. අපි දන්නවා closing date එක ජූනි 30 මම කලින් පෙන්නුවා. ජූනි 30ට තමන්ගේ වයස අවුරුදු කීයද මාස කීයද දින කීයද කියලා අපි මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඊට පස්සේ තමන්ගේ ෆෝන් නම්බර් එක WhatsApp නම්බර් එක ඒ වගේ විස්තර මෙන්න මෙතනින් ඇතුළත් කරන්න ඕනේ. ඊළඟට personal information අහනවා. ඊට පස්සේ තමන්ගේ education qualification අධ්‍යාපන සුසුකම් මොකක්ද කියලා අහනවා. ඒක අවුරුද්ද ඊට සහ ඊට පස්සේ ඒ අදාළ විභාගාංකය ඒව ඇතුළත් කරන්න. මෙතන GCE level examination ඒ කියන්නේ අපසුසස් පෙළ විභාගයේ අවුරුද්ද ඉන්ඩෙක්ස් නම්බර් එක විභාගාංකය. ඊට පස්සේ තියෙන qualification ඇතුළත් කරන්නේ මෙහෙම මෙතන ධන ලකුණක් තියෙනවා. ඒ ධන ලකුණෙන් අපි subject එක grade එක subject grade එක කියන්නේ මොකද්ද විෂයක් කියනවා නම් සිංහල කියලා. සිංහල වලට ලබාගත්ත ඔයා සාමාර්ථය මොකද්ද කියලා දානවා. ඒ වගේ විෂයන් අපිට යටින් මෙහෙම ඇතුළත් කරන් යන්න පුළුවන්. ඊට පස්සේ O level විභාගයේ අවුරුද්ද ඉන්ඩෙක්ස් නම්බරේ නැත්නම් විභාගාංකය. ඒකෙත් මේ වගේම subject අපිට ඇතුළත් කරගෙන යන්න පුළුවන්. අර වගේම අපේ subject එක ඇතුළත් කරන් යන්න පුළුවන් මේ විදිහට මෙහෙම ඇතුළත් කරන් යන්න පුළුවන්. ඊට පස්සේ degree එක ඔයාලා උපාධියක් තියෙනවා නම් උපාධිය ඇතුළත් කරන්න පුළුවන් මේ විදිහට විශ්වවිද්‍යාලයේ ඒකේ effective date එක මොනවද subject කියන එක. තව සුසුකම් තියෙනවා නම් ඒවත් ඇතුළත් කරන්න පුළුවන්. ඊට පස්සේ තව යටතේ අහනවා ඔයා මේකේ මොනවා හරි උසාවියක අධිකරණයක වරදකරු වෙලා තිබෙද කියලා අහන්නේ. ඔයාලා වරදකරු වෙලා නැත්නම් නෝ කියලා දෙන්න. yes කියලා දෙනවා නම් වරදකරු වෙලා තිබෙනවා නම් මොකක් සම්බන්ධවද කියන එක අපිට මෙතනින් දෙන්නවා මොන විස්තරයක් දෙන්න වෙනවා. ඊට පස්සේ certificate of candidate කියලා තියෙනවා. මෙතනින් අපේ තොරතුරු සත්‍ය හා නිවැරදි බවට තමයි මෙතනින් දාන්න තියෙන්නේ. එහෙම දාලා අපේ signature එක අපි මෙතනින් දාන්න ඕන. e-signature එක ඒ කියන්නේ අපේ නම මෙතනින් අන්තිම ටයිප් කරන්න ඕන. ඊට පස්සේ අපි ඇප්ලයි කරන දිනේ මෙතනින් තෝරන්න ඕනේ කවද දිනේද කියලා application date එක. අපි මේ වගේ විදිහට තෝරලා අපි ඊළඟ පියවරට යන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපිට පුළුවන් අපේ application එක submit කරන්න. ඊළඟ පියවරට මට යන්න බෑ මොකද මම application එක සම්පූර්ණ පිරුවේ නැහැ. ඒක නිසා ඔයාලට පුළුවන් ඊළඟ පියවරට ගිහිල්ලා ගෙවීම් කරලා ඒ අදාළ විදිහට යන්න. මතක් කරනවා ගැසට් එක හොඳින් කියවලා හොඳ විදියට අයදුම් කරන්න යන්න. වැඩි විස්තර වලට දැනගන්න නම් පල්ලෙහින් කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට කියලා දෙන්න. ඉතින් ඔයාලට සුබ දවසක් වේවා. ජය වේවා. මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු. ඔයාලට සුබ දවසක් වේවා.